හලෝ අපි එලියට ආවා බබාගේ බර්ත් එක සෙලිපෙට් කරන්න ඉන්න හොමල් පෙන පාකින් හරින අනේ ඇතුලේ කොල්ල කෑලිති හලෝ අයිබෝන් මනක්කම් අද අපි කරන්න යන්නේ ප්‍රඩ්මාස්ගේ බර්ධය බ්ලොග් එක ඉතින්ට ගිෆ්ට එකක් හම්බෙලා තියෙන්නේ ඒක ඔයාලට පෙන්නලම අන්බොක්ස් කරන්න ඕන කියල තමා කියන්නේ අපි ගිෆ්ට එකත් අන්බොක්ස් කරලා කේක් එකත් ඔයාලා එක්කම කපලා බර්ධ එක ඉතුරු ටික වෙන්න කොහොමද කියලා බල අපේ අවස්ම පොකට් එක නාලු කැමර ස්ටේබල් නෑ නැ ඔල්මස් ඉරුලා ඉරුනා මගේ අතෙන් කමන්න වෙලන්ට පේන්න මේ හරි කියන්න මේ ඔස්මෝ පොකට් රිමෝට් කන්ට්‍රෝල් කාර් පොඩි ළමෙක් මේ කන්ට්‍රෝල් කාර් හම්බෙලා බොයි ඇත්තම කතාව හරියට මේ ඕපන් ගන්න දන්නේ මේක ඇත්තම කතාව හැම එක පේනවා වේට් මේක ඇත්තම කතාව පොඩි කාලෙනම් මට පොඩි ආසාත් තිබ්බ තමා අර මොනවද කියන්නේ හෝමලෝන් වීඩියෝ එක බලලා මේ ආසාත් තිබ්බ මේ වගේ කැම්මයක් ගන්න I mean කැම්මයක් නෙමෙයි මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකක් ගන්න කාර් එකක් ගන්න සහ ඒ කාර් එකට මේ කැම් එක ගහලා රෙකෝඩ් කරන්න බොයිස් so ඒකත් තුනා ඒකනම් පොඩි කාලෙ ඉඳන් ආසාවක් තිබ්බේ ඒක කරන්න. ඉස්සරම කරන්න තිබ්බ මේක මට. හම්බ කරන්න පටන් ගත්තට පස්සේ ලොකු කාර් එකක් ගන්න තිබ්බා වෙන මොන හරි. ගන්නේ නැතුව. හැබැයි මේ කවදා හරි පස්සේ කරමු කියලා දැන් කරේම නැහැ පොඩි කාලෙ ඉඳන් තිබ්බ ආසාවක් තමයි. අන්තිමට බැන්දට පස්සේ තමයි ගන්න යන්නේ. අවුරුදු 32යි අදට. 15 විවාහ අවුරුදු 32යි අවුරුදු 32ක් වෙලා තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එක වදින්න යන්නේ. අපි මම මේක ඕපන් කරන්න දැන්. කොහොමද ඕපන් කරන්නේ? අනේ පොඩි ළමෙක් වගේ. කැමරාමෑන් හරියට වැඩේ කරන්න ඒක සැරයි මේක ඕපන් කරන්න පුළුවන් මේ පැත්තෙන් හරින්න බැරිද ඒක කතන අර පැත්තෙන් සයිඩ් එක හරි සයිඩ් එක එනවා චුට්ටක් පිටිපස්සෙන් ඔයි පිටිපස්සෙන් ඒ සයිඩ් එක මෙතන තියෙනවා කපන්න මැනුවල් එකක් තියෙනවා බැටරි තියෙනවද දන්නේ මට අස්තිරි ආර බරයි මේක oh it's nice blue light එක ඔයගලන්ට පෙන්නන්න අම්මට අස්තිරි අලෝ මේක ෆුල් මෙටල් බොඩි එකක් තියෙන්නේ එන්න මේ බරයි මේක අපි මේකට මේ කැමරා එක ෆික්ස් කරලා රෙකෝඩ් කරමු. පොඩි කාලේ ආසාව නිම කරගමු. ඉෂ්ට කරගන්න. ඉෂ්ට කරගමු. the remote control. Yeah. දන්න එකක් අයි.
ෂෝ. මෙතන ට්‍රිගර් එකකුත් තියෙනවා මම දන්නේ. ඒක ස්පීඩ් එක මම දන්නේ. ෆෝකස් වෙන්න. අනේ රිමෝට් කන්ට්‍රෝල් එක. මේකේ බැටරි එකක් තියනවද? අනිවාර්යයෙන් තියෙනවා. ස්ක්‍රූ කරන්නත් තියෙනවා. මම දන්නේ නෑ අනේ. පොඩි ළමයි. ඒක කොහොමද අපන්න ආපල්. මේ එතන එකක් තියෙනවා. දැන් මේක කැපුවම දඩබඩ ගාලා වැටෙයිද දැන්? හරි අන්තිම එක වැටෙන්න එපා. කැම් එක කැඩුනත් කමන්නේ. මේක කැඩුනොත් නම් ඊට පස්සේ මේක රිෆන් කරන්න පුළුවන් දැන්. කොහෙද? නෑ මම නිකන් බිහිලුවට කිව්වේ. නන්න එලියට ගන්න අවස්ථාව තලා හැලු පල්ල කන්න එක බරයි අපි තම්නෙල්ලක තදනේ මෙහෙම ඕත්තේ මෙහ තම්නෙල්ල එකක් චිම්මියන් ඩොන්න මේකට මේ ෆික්ස් කරත් හරි බලමු වනි අපරසිරි වැටෙන්න පා මේක රෙකෝඩ් කරන්න ඕනේ. රෙකෝඩ් කරන්න එමනාද පහත් කෑලක ඇත්තේ බැට්‍රි කෑලි රීචාර්ජබල් බැට්‍රි නේ නොයිස් රීචාර්ජබල් බැටරි එකක් තියෙන්නේ හරි ඉස්සර වෙන්න බුරුම් it has the මා අගට ලුක් එකක් තියෙනනේ ටස් විරීලායින අලන්ට ගෝලියල්ලලෝ මේකට මෙතන කැම් එක ගහලා මේ විව් එකෙන් යද්දි කොහොමදනේ කැමරාවට බුද්ධිසන්න ඇද්දන්න ඇද බස් ළමයිනේ බුරුම් හරි මේක ෆික්ස් කරන්න පිටිපස්සේ මෙතන එකක් තියෙනවා ස්ක්‍රූ එකක් ඕන හරි අපි මේක ෆික්ස් කරලා මම සෙටප් කරලා කැම් එකටත් මොන හරි කරලා ෂූලේස් එකක් දාලා ගැට ගහලා මම පල්ලෙහාට ගිහිල්ලා රෙකෝඩ් කරන්න කේක් එක කපමු. ඒක කපන්නත් ඕන. ඉතින් ඊට පස්සේ මේක පල්ලෙහාට ගෙනියමු. මං බැලුවේ මෙතන එන් කරන්න. අපි කේක් එකක් කපමු. අතරම මෙයා කේක් දෙකක් කරලා එකක් මෙයා රෑ කැපුවා. මෙයා ගෙදරම හදපු කේක් එක. ඒක මං ඊම කෑවා. ඒක අපි දෙන්නට පර්සනල් පොඩි කේක් එකක් 12 කැපුවා. ඊට පස්සේ දැන් මම තව කේක් එකක් අරන් ඕඩර් කරලා මොකද මේක කරද්දි ඒකත් කපමු කියලා. දෙවෙනි කේක් එක තමයි උපන්දිනේට හම්බෙච්ච දෙවෙනි කේක් එක තමයි කපන්නේ. මේසෙ පොඩි අප්පා. මගේ කේක් කෑවිල්ලා මගේ පිටිය there's no space අප්පා ළමයි කේක් එක ඇවිල්ලා මේ අනිත් පැත්තේ ළමයි කේක් එක ඇවිල්ලා කේක් එක කොහොමද මේක රෙකෝඩ් කරන්නේ? ඔම රෙකෝඩ් කරන්න එක. ළමයි කේක් එක අරන් ඇවිල්ලා.
tada! Cake එක ආව ළමයිනේ. tada! tada! එන. Ina. Ina. Nah, sakit. හරි. හරි. ඔග අම්මසේත් මේ ටික ලොකු වැඩි. අපේ දෙවෙනි කේක් ටිකක් ලොකු මං හිතන්නේ. මේක අපි දෙන්නට කන්න වෙන්නේ නැහැ. දැන් අවුරුද්දක් විතර මේක තියලා කන්නේ. අපි නේබර්ස්ලා ඔක්කොම දෙමු ඇත්තටම. ඉස්සරහ ගෙදර අර ආන්ටිට දෙන්න. ආන්ටි කෙනෙක් ඉන්නවා වයසක ආන්ටිලා. අපි එයා හොඳයි. ඔය කලන් දෙමු. කොහොමද මේ කපන්නේ? අපන්න. සින්දුව ගන්න. මං කියන්න. මේක දෙවෙනි සැරේට කපන්න. ලස්සනට. යල්ලන්න උගන්නන ළමයි අපිට ටීවී ටික අපිට. කපන්න. එපානේ. එපා. අපි බෑක්ග්‍රවුන්ඩ් එකේ හැපි බර්ත්ඩේ මියුසික් කරලා සමාධි ටික. මේක විශ්වන් බ්ලොග් එකේ නේද? හරි. කැන්ඩල් එකක් තියෙනවා. මං ඊයේත් කරානේ ඒක. හරි තව විශ්ව. හරි දෙවෙනි කැන්ඩල් එක පස්සේ. cheers. ඒක කපන්න නම් දක්ෂ නැහැ කියලා මට තේරුණා. මට කොහොමද කන්නේ? දෙවි කොහොමද කවන්නේ? ඒකෙන් සුටි ගාලා ගන්න. හා. අමාරුයි. මම පාත් ගන්න. කමන්න. එහෙම ගන්න. ඉස්සති. මේ දැන් කාපංගු 20ක් විතර ගන්න බලන්න මේක. ක්‍රිස්මස් වෙනකම් මේක තමයි. ක්‍රිස්මස් වලට අනිත් එක ගන්න. හරි. මේක පස්සේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එක ෆික්ස් කරලා මම පල්ලෙහාට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාමු. පල්ලෙහාට බලන්න ඕනද? කන්දක් වගේ එකක් තියෙනවා. හා යා. ඉතින් මිනිහට බෑ එක්කන්. මේ වත්තක ඉඳලායි. ඕ වැටුණාද? කුණු ගොඩක් අස්සේ හිර වෙලා. කුණු ගොඩක් අස්සේ හිර වෙලා. බොයිස් අපේ කැම් එක එච්චර වටින කැම් එක ඒකට වඩා වටින කාර් එකේ ගැට ගහලා තියෙන්නේ සෙලෝ ටේපුයි දන්නේ මොනවද කියලා දන්නේ නැහැ RIP කැමරා වෙන්න පුළුවන් අරන් සතියක්වත් නැහැ මචං හරිද so let's see මේකේ view එක බලන්න තමයි මේක අපි try එකක් දෙන්නේ home alone බලපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලලා so RIP
the view. අපි වෙන්න hello. Hello. අපි වෙන අපේ කකුල් තියෙන. තියෙන්නේ. Nothing happened. But අපිට ඒකෙන්වත් කවරේජ් එකක් තියෙනවා බෝ. පොඩි මේකක් තියෙනවා. යාළුවනේ charge කරේ නෑ. අදනේ ගත්තේ. එහෙම අරන් ආවා fix කරා fixing එක ලස්සනට උනා. හැබැයි charge කරේ නෑ. එහෙනම් දැන් ගිහලා charge කරන්න ඕනේ. දැන් charge කරලා තව දවසකට අපි මේක fix කරමු. හොඳ view එකක්. ඒකේ මාර view එකක් තිබ්බා. ලස්සනට පේනවා. table එක. කැකිලා හැදුයි දන්නේ. බලන්න ළමයිනේ. තුනට නිකන් 6යි වගේනේ. 6 7 වගේ. ලංකාවේ 6 7 වගේ. 6 වගේනේ. ඔයාලට මොනවද හිතෙන්නේ? යුරෝපේ ගැන මොනවද හිතන්නේ? කියන්න වගේ අදහස කියන්න. මයික් එකක් තියෙනවා. ආර සීතලයි. මේවා මේ ගහේ මුකුත්ම නැහැ. ඔක්කොම වැටේ කොළ මුකුත්ම නැහැ. කොළ වැටේ ඉස්සරහට. අපි මේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා මේ පැත්තේ. ඒ හින්දා ඒ රෙස්ටොරන්ට් එකට තමයි යන්නේ. I haven't on this switched on. පුරුදු වෙන්නේ නැහැ. ලුතෙන් නේද බොයිස් මේ මෙච්චර වෙලා රෙකෝඩ් කරාට දැන් තමයි මතක් වුණේ මේ මයික් එක ඔන් වෙලා තිබ්බේ නැති කියලා. එහෙනම් දැන් තමයි මයික් එක ඔන් කරේ. මාර සීන් එක තමයි. මෙහි වෙලාව දැන් වෙලාව කියෙත් 3යි. ලංකාවේ නිකන් 7 වගේනේ. 7 වගේනේ. 5 6 වගේ. ලංකාවේ ගොඩක් කල් හිටියේ නෑ නේ බොයිස්. ඉන්න දන්නේ නේ. ඉතින් මස් තින්න මේ පැත්තේ. හලෝ. මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙනවා ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. ඒකට මේ අනිත් පැත්තට පැන ගමුද? සුබ උපන්දිනයක් මට. මගේ දැන් වයස කීයද? 32යි. අද ඉඳන් 32යි. අද 32යි. Iya. Yay. Baru lagi yang ini. Mantap shooting. This big fashion. Thanks. Hari boys, අපි කන්න යන්නේ. කාලා. අපි කෑමෙන් කාවම ඔයාලට පෙන්නන්න. ඔව්. මම බිරියානි කන්න යනවා. මම බිරියානි ගන්නේ නෑ ළමයි. මම බිරියානි ගන්න. අපේ පේන්නේ නැත්නම් දැන් ඔයගලන්ට හිතන ඇති මේ 8යි නැත්තම් 9යි කියලා. එහෙම හිතනවා නම් ඔයගලන් වැරදි. මේක හවස 5යි. 5ට මේ අපි මේ දෙන්න මේ ලන්ච් එක කාලා යන ගමන් ගෙදර. කාකි උත් ගන්න. මෙහෙම තමයි යුරෝපේ
මාස 6ක් මේ වගේ ටයිම් එකක් තියෙනවා. නැත්නම් අනිත් මාස 6 රෑ 9ට ගියත් උදේ දවල් 3 වගේ. ඒ වගේ සීන් එකක් තියෙනවා. මම මෙතන පාක් එකක් තියෙනවා දැක්කා. මේ වෙන කොකාකෝලා එකක්. හැබැයි ජංගල් කෝලා කියලා මාර රසයි. කොකාකෝලා රසමයි හැබැයි ටිකක් ඩිෆරන්ට් ටේස්ට් එකක් තියෙනවා. රසයි. ඒක දැක්කද ඒක? ක්ලියර්ද? පේනවා. මේක. සහ මේ පට්ට සීතලයි. මම හිතන්නේ හරියටම සෙල්සියස් බලමු 4ක් 5ක් විතර ඇති කියලා හිතනවා. ඒකට වඩා අඩු වෙනද දන්නේ නැහැ. මේ මම හරියට කිව්වා. හරියටම 4යි. ඇත්තට මේක නිකන් රෑ 10 වගේ නේ. ඔව් 10 වගේ. ඔව්. හරි. දැන් එහෙනම් මම හිතන්නේ sorry. vlog එක ඉවර ගන්න හරිනේ. බර්ත්ඩේ එකත් ඉවරයි. බර්ත්ඩේ එකත් ඉවරයි. හම්බෝ කැරිලා වගේ. තව වීඩියෝ දානවා අපි. next week නේ. නෑ මේ weekend එකේ වගේ දාන්න පුළුවන් නේ. අනිත් වීඩියෝ එක. ඒක පිස්සුවක්. ඒක ටිකක් සීක්‍රට් එකක්. ඒකට පස්සේ අපි හරියට කොහේ හරි travel කරලා අපි දාන්න. අපි තාම travel කරේ නෑනේ. මේ කැමරාත් එක්ක තාම travel කරේ නෑනේ. මේ කැමරා ගත්තට පස්සේ travel කරන first video එක අපි next month වගේ දාන්න. අපි යමු කොහේ හරි ළඟ කොහේ හරි. So next video එක set වෙන්න. Ta-ta. Cheers. Bye bye. Bye. Ta-ta. මට තීතලයි.